Welcome back to another video on Entronic. අවුරුදු 3කට පස්සේ අපි දැන් ආයි වීඩියෝ එකක් කරන්න හිතුවා. අද මම කතා කරන්න යන්නේ lithium ion phosphate batteries ගැන. දැන් ලංකාවට සෑහෙන Chinese EVs එනවා, new energy vehicles. මේ vehicles වල ගොඩක් තියෙන්නේ lithium ion phosphate කියන battery chemistry එක. ඒ battery එක තියෙන්නේ. මේ lithium ion phosphate වල තියෙන කතන්දරයක් මම ඔයගලන්ට අද කියලා දෙන්න. සාමාන්‍යයෙන් මේ වාහන විකුණන ඩීලර්ස්ලා ගොඩක් කට්ටිය කියනවා බැටරි එකේ සයිකල්ස් ගාන අඩු කරගන්න, ඒ කියන්නේ ඒක බේර ගන්න 100%ක් හැමතිස්සෙම charge කරන්න නැතුව 130ට විතර බැස්සහම 80 වෙනකන් charge කර දුවන්න කියලා. එතකොට 150ක් charge කරගෙන ඒතර ඒක සයිකල් භාගයක් යන විදිහට වාහනේ charge කරලා දුවන්න කියලා. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අපි හැමතිස්සෙම එහෙම charge කර දුවලා full charge කරන්නේ නැතුව සහ අපි බැටරි එකේ සාමාන්‍ය 10% වලට විතරවත් බස්සන්න නැතුව අපි හැමතිස්සෙම පාවිච්චි කරොත් lithium ion phosphate batteries වල සාමාන්‍යයෙන් voltage curve එක කියන්නේ dead flat. එතකොට ඔයා 100ක් charge කරලා තිබ්බොත් ඔයා හිතනවා මේ බැටරි එකේ output voltage එක 335ක් වගේ කියලා. 335ක් වගේ නම් 100 දිත් එක 335යි 30ට විතර බහිද්දිත් ඒක ඕනනම් වෝල්ට් 5ක් විතර අඩු වෙලා තියෙන්නේ. ඒතකොට ඒ කියන්නේ voltage curve එක කියන්නේ dead flat. එතකොට battery management system එකට අපි දිගටම 180 වෙනකන් 130 දී charge කරලා 180 දී cut off කරොත් battery management system එකට battery එකේ full capacity එක තියෙන තැන හොයාගන්න බෑ. කියන්නේ ceiling battery එකේ maximum state of charge එකයි minimum state of charge එකයි යාට අමතක වෙනවා. හේතුව curve එක dead flat නිසා යාට අඳුර ගන්න බෑ කොතනද maximum capacity එකයි battery එකේ drain වුණාම මේ battery එකේ flow එකයි කොතනද තියෙන්නේ කියලා. එතකොට අපි මේකට අඩුම තරමේ සතියකට සැරයක් නැත්නම් සති දෙකකට සැරයක්වත් battery එක full charge කරලා ඒක 110ට විතර බස්සන්න ඕනේ. නැති වුණොත් වෙන්නේ අපි 130 දී charge කරලා 180 දී off කර ඔහොම දිව්වොත් එහෙම battery එකට යාගේ full capacity එක අමතක වෙලා ඔයගොල්ලන්ගේ කියන්නේ පෙන්නන state of charge එක eventually වැරදෙනවා. එතකොට ඔයා හිතන්න සාමාන්‍යයෙන් වාහනේ 80 දී 100ක් පෙන්වන්න පුළුවන්. කියන්නේ battery එක 80 දී 100ක් පෙන්වන්න පුළුවන් state of charge එක. ඒ වගේම ඇත්තටම battery එක 0% වෙලා තියෙද්දි state of charge එක 30ක් විතර පෙන්වන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා දන්නේම නැතුව නිකන් 30% වෙලා විතර තියෙද්දි vehicle එක එකපාරට shut down වෙන්න පුළුවන්. battery එක full dead වෙලා. එහෙනම් මේක avoid කරන්න අපි සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් වාහනේ full charge කරලා ආයි ඒක අඩු කරන්න ඕනේ 110ට විතර. ඒක අපි repeat කරන්න ඕනේ.